හෙලෝ ගයිස් වෙල්කම් බැක් තු චැනල්. ඉතින් මං අද කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට හරියට කොහොමද GTA V එකට වෙහිකල් මෝඩ් එකක් නැත්නම් ඔයගොල්ලෝ කැමති මෙන්න මේ වගේ කැමතිම වෙහිකල් එක මෙතන BMW Ford ඊට පස්සේ Dodge ඒ වගේ මේ ඔක්කොම දාගන්න හැටි තමයි ඔක්කොම කියන්නේ ඔයගොල්ලෝ කැමති එක දාගන්න හැටි තමයි මං කියලා දෙන්නේ යන්නේ. ඉතින් ඔයගොල්ලෝ මුලින් යන්න මේ OpenIV කියලා සයිට් ටැග් ඇති openiv.com කියලා. ඉතින් එතෙන්ට ගිහිල්ලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් දාන්න. එතෙන්ට ගිහිල්ලා මෙන්න මේ download now OpenIV 4.1 කියන එක ඔබන්න. එතකොට ඔයගොල්ලන්ට මෙතන download MB 20ක විතර ෆයිල් එකක්. ඊට පස්සේ script to Q plus native trainer කියලා ඇති. ඒක මෙහෙම download ඔබලා මෙන්න මේ වගේ site එකකට යයි. ඉතින් ඒ site එකේ download කියලා මෙතන යටම තියෙන නිල් පාට බටන් එක ක්ලික් කරොත් විතරයි download වෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කැමතිම කාර් එකක් දාගෙන මම දැන් Ford Mustang GT 2015 කියන එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ simple trainer for GTA V කියන එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක මම දැන් ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඔක්කොම දාලා තියෙන මේ එකට. දැන් මගේ ඔක්කොම දාලා තියෙන්නේ මෙන්න මේකේ. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ OpenIV එක setup කරලා ඉන්න. ඒක setup කරන්න මෙන්න මෙහෙම. මේ වගේ ඔක්කොම ටික දාලා සාමාන්‍ය setup කරන විදිහට තමයි setup කරන්නේ. මගේ setup කරලා දෙන කමන්නේ ආයිදා. හරි guys ඒක download වෙලා ඉවරයි. තව එකක් කියන්න ඕන ඔයගොල්ලෝ Steam එකෙන් වගේ game එක buy කරලා තියෙනවා. ඒ කියන්නේ original game එක නම් අනිවාර්යෙන් backup එක mod දාන්න. මොකද නැත්නම් අපරාධේ ඒ කියන්නේ ඔයගොල්ලන්ට online එහෙම ගහන්න බැරි වෙයි එතකොට. ඒක නිසා අනිවාර්යෙන් ක්‍රැක් නම් ප්‍රශ්නයක් නෑ. මේ බෑකප් එකක් දාගන්න කෝකටත් මේ මෙතන ලයිබ්‍රරි එකේ තව කියලා දෙනවා ඔයගොල්ලන්ට යන විදිය. මගේ legacy එක download කරන enhance එක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේකේ අර directory එකට යන්නේ මෙන්න මෙහෙම Grand Theft Auto ඊට පස්සේ manage right click කරාට පස්සේ manage කියලා ඇති. මෙතන browse local files වලට ගියාම තමයි ඔයගොල්ලන්ට මෙතන පෙන්නන්නේ. Steam එකේ තියෙන Epic එකෙත් එහෙමයි. crack නම් ඉතින් ඔයගොල්ලෝ install කරපු තැන තමයි. මම අද දාන්නේ crack එකට. මොකද enhance එකට මේවා හරියන එකක් නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ script to Q කියලා තියෙන්නේ. අන්න ඒක extract කරගන්න ඕන. extract කරලා මෙන්න මේ bin එක ඇතුලේ තියෙන මේ ඔක්කොම files ටික මේ cut කරගන්නම් මම copy හරි කරගෙන මෙතෙන්ට මෙහෙම place කරන්න. මේ replace කරන්නේ මම කලින් දාලා තිබ්බ නිසා. මේව replace කරගන්න ඕනේ. place කරගන්න ඕනේ. ඊට පස්සේ ආයි මෙතෙන්ට ගිහිල්ලා මේ ටික ඔයගොල්ලෝ delete කරගන්න ඕනේ. delete කරන්න මම delete කරා. ඊට පස්සේ native මේ trainer එක simple trainer එක අපි මෙහෙම කරලා extract කරලා මේකේ තියෙන ඔක්කොම file ටිකත් ඔයගොල්ලෝ දාගන්න මේකට GTA V එකට replace කරනවා දැන්. ඊට පස්සේ එච්චරයි එතන දාන්න තියෙන්නේ. අතව එක මේ දැන් ඔයගොල්ලෝ ඒ ගත්ත එක අනිවාර්යෙන් extract කරගන්න මෙතන. මම දැන් extract කරගන්න. දැන් මෙතන ඇති Ford මගේ කාර් එක නම් Ford Mustang කියන්නේ මේකේ ඇති add-on කියලා එකක්. add-on එකේ මෙන්න මේ DLC packs මෙන්න මේ මගේ දැන් හෙන folder එකේ Mustang B kit කියන එක copy කරගෙන ඔයගොල්ලන්ගේ GTA V එක අනිවාර්යෙන් ඔයගොල්ලෝ new folder එකක් හදන්න mods කියලා මම දැන් හදලා තියෙන mods කියලා හදලා මෙන්න මේ update එක copy කරලා paste කරගන්න. GB 50ක් විතර ඔයගොල්ලන්ට තව වැඩිපුර يعني ඔයගොල්ලෝ data යන්නේ නැහැ. මෙතන මේ වෙනම mod කරන්න GB 50ක් විතර ඕන. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන මේ ඒකේ අප්ඩේට් වෙලා ඇති X64 කියලා. ඒකේ DLC pack වල මෙන්න මෙහෙම copy කරගත්ත එක මෙහෙම paste කරන්න. දැන් එතකොට ඒ ටික හරි. දැන් ඔයගොල්ලන්ගේ ආයි අතන folder එකට ගිහිල්ලා බලන්න read me english මෙහෙම ඇති. මෙතන මෙන්න මේක copy කරගන්න ඕන. හොඳද? මෙන්න මේක copy කරගන්න. මම දැන් copy කරගත්තා. මෙතන OpenIV කියලා install කර ඊට පස්සේ දැන් මෙතන ඇති වෙන game පහක් විතර යනවා.
Grand Theft Auto V කියලා ඒකේ Windows ලකුණ ගුවට පස්සේ මෙන්න මෙහෙම Grand Theft Auto V location කියලා පෙන්නනවා. මේකේ Grand Theft Auto V location එක කියන්නේ ඔයගොල්ලන්ගේ desktop එකේ තියෙන එක නෙමෙයි. මේ desktop එකේ ඇතුළත තියෙන එක. ඒ කියන්නේ දැන් මගේ desktop එකේ තියෙන මෙන්න මේ වගේ මේ අර පොඩි මේ gtav.txt කියලා ඒක නෙමෙයි ඕන මෙන්න මේ වගේ gtav තියෙන තැන. අපි අර copy කරේ අන්න එතන. දැන් එතන select folder දීලා මෙහෙම successful හරියට කරා නම් successfully gta5.txt version ඔන්න ඔහම එයි. දැන් ඒක continue කරගන්න. මෙහෙම එකක් ඒක ගණන් ගන්න එපා වැඩි. දැන් මෙන්න මෙහෙම එනවා. හරි. ඒක මේ select කරලා දුන්නාට පස්සේ මෙන්න මේ වගේ එකක් ටික වෙලාවකින් open වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන tools වල ඇති ASI manager කියලා එකක්. ඒක ඕපන් කරන්න. එතන ඇති ASI load open iv.asi open camera මේ තුනම ඉන්ස්ටෝල් කරගන්න. මගේ දැන් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ edit mode කියන එක මෙතන මේක කරලා yes දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ mods කියන එකට ගිහිල්ලා update එකට ගිහිල්ලා update.rpf common data එකේ ඇති මෙන්න මේ වගේ dlclist.xml කියලා එකක්. එතන යටටම ගිහිල්ලා අර අපි copy කරගත්ත එක තියෙන්නේ. enter එක මෙතන enter එක ගහලා මෙහෙම copy කරලා paste කරන්න. ඊපස්සේ save කරන්න. එතකොට එච්චරයි දැන් මෙතන කරන්න තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ GTA V එකට යන්න. ගිහිල්ලා මෙහෙම open දෙන්න. ඔයගොල්ලන්ගේ GTA V එක crash වුණොත් මේ කියන්නේ මේකේ දැන් එකපාර කාඩ් 1 3 4 5 දාන්න යන්න එපා. ගොඩක් වෙලාවට crash වෙයි. ඊට පස්සේ අපරාධේ GTA V මේ backup එකක් ගහලත් නැත්තම් ඒක නිසා මේ පොඩ්ඩක් මුලින් ඒ කියන්නේ එකක් දාලා ටෙස්ට් කරලා බලන්න වැඩ කරනවද කියලා. ඊට පස්සේ ඕන තරම් දාගන්න. ඉතින් ඔයගොල්ලන්ට GTA V එකේ loading screen වෙනස් කරන වීඩියෝ එකක් ඕන නම් යටින් ඉල්ලන්න මම දෙන්නම් comment section එකෙන් ඉල්ලන්න. ඉතින් මේ වෙලාව මතක් කරනවා අපිට subscribersලා 100ට මේ සිය වෙන ගෝල් එකට උදව් කරන්න කියලා. ඉතින් like එකකුත් දාන්න කියලා මතක් කරනවා. වැදගත් වෙනවා නම් comment එකකුත් දාන්න. හරියන්නේ මෙතෙන්ට ගියාට පස්සේ දැන් ඔයගොල්ලෝ යන්න GTA V එකට එළියට යන්න. එළියට ගිහිල්ලා F3 ඔබන්න. F3 එබුවට පස්සේ මේකේ උඩට පහළට යන්න ඕන. කියන්නේ ලොකු කීබෝඩ් එකක් තියෙනවා ඕන. කීබෝඩ් එකෙන් ගන්නවා නම් කන්ට්‍රෝල් එකෙන් ගන්නවා නම් සාමාන්‍යයෙන් මෙන්න කන්ට්‍රෝල් එකෙන් යන්න පුළුවන්. මගේ දැන් පොඩි කීබෝඩ් එකක් තියෙන නිසා කන්ට්‍රෝල් එකෙන් යන්න බෑ. ඊට පස්සේ මම ඒකේ කීපැඩ් ටික දාන්නම් edit එකේදී. ඉතින් මෙතන යන්න vehicle spawning වලට vehicle spawning වලට ගිහලා added vehicles menu යන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මම Ford Mustang GT මෙහෙම කාර් එක පෙන්නනවා. ඉතින් ඒකේ එපුවට පස්සේ පේනවා ඇති කාර් එක හෝ කාර් එක පේනවා ඇති. ඊට පස්සේ ඔයගොල්ලෝ අයින් වෙන්න back space එක ගහලා ඉතින් පේනවා ඇති කාර් එක නම් තියෙනවා. ඉතින් පිටට දෙනවා. ඉතින් පේනවා ඇති කාර් එක. ඉතින් ඔයගොල්ලන්ට මේක වැදගත් වෙනවා කියලා හිතනවා නම් තව mod game mod ගන්න ඕන නම් යටින් comment section එකකින් ඉල්ලන්න කියලා ඉන්නවා. තව loading අර මම කලින් කිව්වා වගේ loading screen එක වගේ මේ වෙන ඒවා තියෙනවා නම් මේ comment section එකෙන් අනිවාර්යෙන්ම දාන්න. මං ගේන එක ගේනවා. ඉතින් subscribe කරන්න, like කරන්න, comment උත් කරන්න. එහෙනම් මම අදට යනවා. මං it's few bye.